හරි. අපි අද කතා කරන්න ඉන්නේ ගිය සතියේ අපි එන්ජිම ගැන වාහනය ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කතා කරා. වාහනයක් කියන්නේ මොකද්ද? වාහනේ කොටස් මොනවද? හරිද? ඒ කොටස් ටික අපි ගිය සතියේ අඳුනගත්තා. පහුගිය දවසේ ගිය සතියේ නෙමෙයි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එන්ජිම ගැන. හරිද? අපි කියවා වාහනේ අපි විෂය නිර්දේශය ඇතුළට ගියපුවාම අපි විෂය නිර්දේශය ඇතුලේ කතා කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රයිම් වූ එහෙම නැත්නම් අපි කියන Java උත්පාදකයක් විදිහට එන්ජිම භාවිතා කරන වාහන ගැන තමයි කතා කරන්නේ. නමුත් වර්තමානයේ යනකොට අපි විදුලි තාක්ෂණය භාවිත කරන මෝටර සහිත වාහන වලට ගිහිලා තියෙනවා. නමුත් අපි කතා කරන්නේ එන්ජින් ගැන. එන්ජින් සහිත ඒ වගේ අපිට ඇත්තටම හැම එන්ජිමක් ගැනම කතා කරන්න නෑ. මං ගිය සතියේත් කිව්වා. අපිට තියෙන්නේ අණුවැටුප් චලිතයේ පිස්ටනයක යෙදෙන වාහන එන්ජින් ගැන විතරයි අපි ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට බොහොම පුළුල් මාතෘකාවක පටු පරාසයක් විතරයි ඔයාලගේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන්නේ. ඒක තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න සාකච්ඡා කරන්න කියලා දෙන්න ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙන්නේ. හරි? එතකොට පුතා අද අපි ඉස්සරහාම හැඳින්වීමත් එක්ක යන් එන්ජිම. හරිද? එතකොට කවුරුත් දැකලා ඇති වාහනවල එන්ජින් පහුගිය දවස්වල අපේ පීඨේ දිහා එහෙම ඇවිදගෙන ගියා නම් ඔයාලා දකිනවා අපේ ප්‍රායෝගික පරීක්ෂණ තිබුණ හින්දා බොහෝ දෙනෙක් ඒ එන්ජින් කොටස් අරම මේවා එළියට ඇවිල්ලා තිබ්බ හින්දා එන්ජින් දකින්න ඇති. ඊට අමතරව අපේ පීඨේ වටේ ඔයාලා ගියා නම් පිටිපස්සේ අපේ හට් එක යට සම්පූර්ණ එන්ජිමක් සහිත ජව සම්ප්‍රේෂණ පද්ධතිය සහිත වාහනයක ඇටවුමක් ඇත්තම එකක් ඔයාලට කොයි වෙලෙත් දකින්න තියෙනවා. එතකොට මේකේ මේ තියෙන එන්ජින් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ එන්ජිම ගැන නෙමෙයි. එන්ජින් ගැන කතා කරන්න යන්නේ. හරිද? එතකොට එන්ජිමක් ගත්තාම පුතා ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙනවා. හරිද? එන්ජිම ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. පළවෙනි එක තමයි අපි කියන්නේ එන්ජිමේ බඳ. හරිද? එන්ජිම කියන එක ප්‍රධාන කොටස් තුනයි. පළවෙනි එක එන්ජිම බඳ, දෙවෙනි එක එන්ජිමේ හිස, තුන්වෙනි එක තෙල් දෙන. දල වශයෙන් මම කිව්වොත් දල වශයෙන් මෙහෙම කිව්වොත් මේ තියෙන්නේ එන්ජිමක් නම් එන්ජිමට සාමාන්‍ය සුවිශේෂී පොඩි හැඩයක් තියෙනවා. හරිද? මේකේ මේ උඩ කොටස තමයි එන්ජින් හිස වෙන්නේ. හරි? මේකේ මේ මැද කොටස තමයි එන්ජින් බඳ වෙන්නේ. ඒතර මේකේ යට කොටස තමයි මේ තෙල් දෙන වෙන්නේ. අද අපි සම්පූර්ණයෙන්ම මේ එන්ජිමක හිස කොටසේ බඳ කොටසේ තෙල් දෙන කොටසේ මොනවද තියෙන්නේ? කොටස් මොනවද? ඒවා ගැන අද විශේෂයෙන් අපි සාකච්ඡා කරලා කතා කරලා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව එන්ජිම සම්බන්ධව තියෙන පාරිභාෂික වචන මණ්ඩ මේක තියෙනවා වචන කට් සෙට් එකක්. ඒ ටිකත් අද ඔයාලා ඉගෙන ගන්න ඕනේ මේ පාඩම අවසන් වෙනකොට. හරිද? ඒක තමයි අපේ බලාපොරොත්තුව. හරි? ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරනවා අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් එන්ජිමක කොටස්. හරිද? දැන් ඉස්සර කියවනේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා කියලා. ඒ ප්‍රධාන කොටස් තුනකට බෙදෙන එන්ජිම පුතාලා මේ විදිහට විසිරුම් චිත්‍රයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. හරිද? එතකොට මේ විසිරුම ඇතුලේ මේ තියෙන එන්ජින් බඳ. හරිද? එන්ජින් බඳ. මේ තියෙන එන්ජින් හිස. මේ පල්ලෙහා තියෙන තෙල් දෙන. හරි? එතකොට මේ එන්ජින් හිස ඇතුලේ තමා පුතා මේට උඩින් ක්‍රෑන්ක් ෂාෆ්ට් මේ තියෙන කැමි දණ්ඩ. කැමි දණ්ඩ මේ තියෙනවා. කැමි දණ්ඩ සම්බන්ධයි. ඊට පස්සේ රොකර් ආම්ස්. හරිද? ඊට පස්සේ පිස්ටන් වැල්ව්ස්. ඒ සියල්ල සම්බන්ධ වෙන්නේ එන්ජිම හිසත් එක්ක. හිසට උඩින් මේ හෙඩ් ගෑස්කට් කවර් එක නැත්නම් හෙඩ් කවර් කියලා කියනවා නැත්නම් අපි වැල් කවර් කියලා කියනවා මේ කවර් එක උඩින් ෆික්ස් වෙනවා. ඊට අමතරව මේ හිසේ මේ කෙරවල වල ඔයාලට පේනවා සිදුරු තියෙනවා. මේකේ අනිත් පැත්තෙත් ওই විදිහටම සිදුරු තියෙනවා. එතකොට මේ සිදුරු වලට
අපි පෙට්‍රල් ඩීසල් එන්ජින් අනුව එක වෙනස් වෙනවා. අපි කියනවා ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක සම්බන්ධ වෙනවා. මේ තියෙන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක. මේක ඇතුලෙන් තමයි වාතය නේ කපාට කවුළු හරහා සිලින්ඩරය ඇතුළට දෙන්නේ මේ මැනිෆෝල්ඩ් එකට අරගෙන. ඊළඟ මේකෙන් පිට වෙලා යන දුම් සහිත ඒ වාතය තියෙනවා එක්සෝස් එක කියලා අපි කියනවා. එක්සෝස් එකත් මේ එන්ජින් බ්ලොක් එකේ එන්ජින් හිස කොටසට තමයි සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ එක්සෝස් මැනිෆෝල්ඩ් එක. හරි. ඊට පස්සේ ඔයිල් පම්ප්, ඔයිල් ෆිල්ටර්, හරිද? ඊට පස්සේ අපි කියනවා පුලි බෙල්ට්, ඒවා සිස්ටම් ඔක්කොම ටික පුතා සම්බන්ධ වෙන්නේ මේ එන්ජින් බඳට. හරි. එන්ජින් බඳ ඇතුලේ තමයි පුතා තියෙන්නේ මෙන්න මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. මෙතන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. මේ බෙඩ් ප්ලේට් එකයි එන්ජින් බඳේ යට කැටසයි දෙක එකට අස්සෙන් මෙතන සම්බන්ධ වෙනවා. මෙතන මේන් බෑරින් වැටෙනවා. හරිද? ඊට පස්සේ මේන් ජර්නල් වැටෙනවා. ඊට පස්සේ ඒව හරහා පිස්ටන් ටික මේ සිලින්ඩර් ඇතුළට වැටෙනවා. හරිද? එතකොට මේ සියල්ලම සිලින්ඩර් බ්ලොක් එකට තමයි සම්බන්ධ වෙන්නේ. අපි කියනවා බඳ කොටසට සම්බන්ධ වෙනවා කියලා. හරිද? ඊට පස්සේ මේකේ යට කොටසට ඒ කොටසට තමයි මේ එන්ජිමේ මොකද්ද? ඔයිල් සම්ප් එක කියන එක අපි සම්බන්ධ වෙන්නේ. උඩින් අපි පොඩි ගෑස් කට්ටයක් කටනවා සාමාන්‍යයෙන් තෙල් එළියට පයින් එක වළක්වන්න. ඒ වගේම මේ එන්ජින් හිසයි බඳයි අතරත් ගෑස් කට්ටයක් කටනවා. ඒකට අපි කියනවා හෙඩ් ගෑස් කට්ටය කියලා. හරිද? එතකොට ඔය කියන කොටස් ටික තමයි මේ විසුරුම් චිත්‍රයක් විදියට ඔයාලට පේන්න තියෙන්නේ. මම ඒක ගැන නැවත චුට්ටක් ආයේ එන්ජින් හිස බඳ තෙල් දෙන කියන කොටස යටතේ තව පොඩ්ඩක් විස්තර කරනවා ඉස්සරහට. මම ඉස්සර මේ කොටස් ටික පොඩ්ඩක් පැහැදිලි කරලා ගිහිල්ලා ඉස්සරහට ඈ. හරි. ඊට පස්සේ මේ තියෙන එන්ජින් බඳාරේ කියවා වගේ ඒක ඇතුළට මේ සිලින්ඩර් වැටලා තියෙනවා. එන්ජින් බ්ලොක් එක ගැන අපි චුට්ටක් විශේෂයෙන් කතා කරොත් එන්ජින් බ්ලොක් එක පුතා ගොඩාක් වෙලාවට හදන්නේ. හරිද? චීන චට්ටි වලින් තමයි අතීතයේ එන්ජින් බ්ලොක්ස් හැදුවේ. එන්ජින් බ්ලොක් එක අතීතයේ හැදුවේ මොනවද? චීන චට්ටි වලින්. වර්තමානයේ වෙනකොට ටිකක් මේක වෙනස් වෙලා එන්ජින් බ්ලොක් එක ඇලුමිනියම් වල හදන තත්ත්වයට දැන් අදපත් වෙලා තියෙනවා. චීන චට්ටි වලින් හදන්න ප්‍රධානතම හේතුව තමයි මේ ප්‍රසාරණය තාපයේ හමුවේ මේක ඇතුලේ අධික තාපයක් ජනනය වෙනවා. ජනනය වෙන තාපයේ හමුවේ මේක ප්‍රසාරණය වීම අවම කරමින්. හරිද? පවත්වා ගැනීම සඳහා තමයි විශේෂයෙන්ම මේ එන්ජින් බඳ කියන කොටස චීන චට්ටි වලින් හැදුවේ. නමුත් වර්තමානයේ වෙනකොට ඇලුමිනියම් ඇලෝයි මිශ්‍ර කරලා ඉතා පහසුවෙන් මේ බඳ ඒ අවශ්‍ය ගුණාංග වැඩි දියුණු කරන පරිදි සකස් කරලා අද වෙළඳපොලේ තියෙන වාහන වලට ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ එන්ජින් බඳ ඇතුලේ සිලින්ඩර්ස් තියෙනවා. එතකොට ඒ සිලින්ඩර් ගණන අනුව මේ එන්ජින් බඳවල් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් පුතාලා. හරි? එතකොට මේ සිලින්ඩරය ඇතුලේ තව විශේෂයෙන්ම අර ඉස්සර කියපු කැමිදන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක අරම සම්බන්ධ වෙන අතරම මේකේ තව සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ තමයි මේකේ ඇතුලේ පුතා කුහර තියෙනවා. හරිද? කුහර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සිසිලන කාරක ගමන් කරන්න පුළුවන් කුහර තියෙනවා එන්ජින් බඳ ඇතුලේ. හරිද? පස්සේ තියෙන වීඩියෝ රූපවල අරම ඔයාලා අඳුර ගන්න පුළුවන් වේ සිසිලන පද්ධතිය. ඒවා අපි වැඩිපුරත් කතා කරනවා. ඊට අමතරව තවත් කුහර වර්ගයක් තියෙනවා. ස්නේහන ගමන් කරන්න අපි සකස් කරලා තියෙන කුහරත් මේ එන්ජින් බඳ ඇතුලේ තියෙනවා. හරිද? ඉතින් ඒක විශේෂයෙන්ම අපි හඳුනාගෙන තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ මේ කුහර දෙක කිසිම හේතුවක් නිසා පුතා මේ එන්ජින් බඳ ඇතුලේ තියෙන කුහර දෙක කවදාවත් එකිනෙක සම්බන්ධ වෙන්නේ නැහැ. බැරි වෙලාවක් කොයි වෙලේ හරි සම්බන්ධ වුණොත් එන්ජින් බ්ලොක් එක පුතේ මාරු කරන්න වෙනවා අලුත් එන්ජින් බ්ලොක් එකකට. හරිද? ඒ හින්දා කිසිම වෙලාවක අර සිසිලන කාරක ගමන් කරන කුහර සහ ස්නේහන ගමන් කරන කුහර මේ එන්ජින් බ්ලොක් එක ඇතුලේ තියෙන කිසි වෙලාවක හම්බ වෙන්න බෑ. වෙන වෙනම ගමන් කරන විදිහට තමයි ඒවා පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ මේ එන්ජින් බ්ලොක් එකේ මම ඔයාලට කීවා පිස්ටන් ඉහළ පහළ යනවා කියලා. ඒ පිස්ටන් ඉහළ පහළ යන්නේ පුතේ සිලින්ඩරයක් ඇතුලේ. හරිද?
ඒවට අපි කියනවා ස්ලීව් එකක් කියලා. හරිද? ඒ සිලින්ඩරේ ඇතුලේ මේ පිස්ටන් එක ඉහළ පහළ යනකොට ඒක ඇතුලේ බොහොම අපි කියනවා සීල් තත්ත්වයේ පැවතිය යුතුයි. මුද්‍රා තත්ත්වයේ පැවතිය යුතුයි. බැරි වෙලාවත් ඒකේ මුද්‍රා තත්ත්වයේ අඩු වේගෙන ගියොත් මොකද වෙන්නේ? මෙතන තියෙන සම්පීඩනය සිදුවීම බොහොම අඩු වෙලා යනවා. සම්පීඩනය අඩුවීම තුළ එන්ජිමේ කාර්යක්ෂමතාවය ඉතාම අඩු තත්ත්වයකටපත් වෙනවා. හරිද? මොකද අදාළ උෂ්ණත්ව වලට යන්න බෑ. හරිද? එහෙම ගිහිල්ලා අපිට මේක ඇතුලේ ඉන්ධන දහනය කරලා මේකෙන් කාර්යක්ෂමව ජවයක් උත්පාදනය කර ගැනීමේ නොහැකියාවටපත් වෙනවා. ඔය ස්ලීව් අරෝමේවා ගෙවුනොත්. එතකොට සාමාන්‍යයෙන් එන්ජිමක් කිලෝමීටර් බර ගාණක් යනකම්, එහෙම කියන්නේ ලක්ෂ ගාණක් යනකම් අපිට කිසි ගැටලුවක් නැතුව දුවන්න පුළුවන්. හරිද? එතකොට මේ එන්ජිමේ ස්ලීව් එක ඇතුලේ තමයි දුවන්නේ පිස්ටන් එක. හරිද? පිස්ටන් එක. පිස්ටන් එක මම ඔයිට කලින් රූපේ වල දකින්න නැති නෑ. මම පස්සේ පෙන්නන්නම්. පිස්ටන් එක. පිස්ටන් එක තුල තියෙනවා මේ රින්ග්ස් තියෙනවා. ඒ රින්ග්ස් වල තියෙනවා සම්පීඩන රින්ග්ස්, ඔයිල් රින්ග්ස් කියලා රින්ග්ස් වර්ග දෙකක්. එතකොට සාමාන්‍යයෙන් පුතා මේ ස්ලිව් එක ඇතුලේ පිස්ටන් එක දුවනවා උඩ පහළ යනවා කියලා කියවා වුණාට පිස්ටන් එක කවදාවත් ස්ලිව් එකේ වදින්න බෑ. වදින්නේ අර පිස්ටන් රින්ග්ස් පමණයි. පිස්ටන් රින්ග්ස් කාලයක් යනකොට ගෙවෙනවා. ගෙවෙනකොට අපි එන්ජින් ඕවර්හෝල් එකකට ගිහිල්ලා ඒ පිස්ටන් රින්ග්ස් මාරු කිරීම සිද්ධ කරනවා. ඉතින් බැරි වෙලාවත් අපි ස්නේහන පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක නොවුනොත් ඔය පිස්ටන් රින් ඉක්මනට ගෙවෙනවා. එතකොට එන්ජින් ඕවර්හෝල් එකට අර ලක්ෂ ගාණක් කිලෝමීටර යන්න කලින් අපිට ඉක්මනට මේක සිදු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේකේ අවාසිය. ඒ හින්දා ස්නේහන පද්ධතිය නිසි කාලට අර ඔයිල් මාරු කළා අපි නඩත්තු කටයුතු නිවැරදිව කරගෙන යන්න ඕනේ කියන එක එන්ජින් බ්ලොක් එකක් පාවිච්චි කරනකොට අපි හරියට අඳුනගෙන තියෙන්න ඕනේ. එන්ජින් බ්ලොක් එකක් නෙමෙයි. එන්ජිමක් තුල ඒ බ්ලොක් එකේ තියෙන සිදුවීමත් එක්ක අඳුනගෙන තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ අපි දැනගන්න ඕනේ ඊළඟ කොටස තමයි එන්ජින් හිස. මේ තියෙන එන්ජින් හිස. හරිද? මම ඉස්සර ඔයාලට පෙන්නනවා. හරිද? ඒ එන්ජින් හිසේ අපි සාමාන්‍යයෙන් වර්තමානයේ නෝඩත් එන්ජින් හිස් ගොඩාක් වෙලාවට හදන්නේ ඇලුමිනියම් වලින්. ඇලුමිනියම් ඇලොයි වලින්. ඒකත් අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ලෙස. මොකද මෙතන තමයි ස්ෆෝටන ක්‍රියාවලිය සිදු වෙන්නේ. පෙට්‍රල් එන්ජිමක් නම් මේ තැන් වලට ස්පාර්ක් ප්ලග් සම්බන්ධ වෙනවා. ඒ වගේම මේකට චූසන කවුළු සම්බන්ධ වෙනවා. අර අපි මැනිෆෝල් කිව්වේ ඉන්ටේක් මැනිෆෝල්. ඊට පස්සේ එහා පැත්තට එක්සෝස් මැනිෆෝල්. ඒවා සියල්ල සම්බන්ධ වෙන්නේ මේ හිසට. ඊට අමතරව මේකේ මේ වෑල් එහා උඩ පහළට අපිට යවා ගන්න ඕනේ. ඒතර වෑල් අරගන්න වහ ගන්න ඕනේ. ඒ නිසි අවස්ථාවල. ඒ සඳහා මෙතෙන්ට කැමි දණ්ඩ භාවිතා වෙනවා. හරිද? එතකොට මේ සියල්ල මෙන්න මේ එන්ජින් හිසත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි? එතකොට මෙතනදී පොඩි විශේෂයෙන් දැනගත යුතු කාරණාවක් තියෙනවා ඔයාලා. ඒ තමයි එන්ජින් බඳත් එක්ක හරිද? එන්ජින් බඳත් එක්ක එන්ජින් හිස සම්බන්ධ වෙන්නේ ඇන වලින්. එන්ජින් බඳ එන්ජින් හිසත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇන වලින්. මම ඉස්සරත් කිව්වා මේක බොහොම මැටීරියල් එක සමහරට ලෝහ දෙකක්. ලෝහ දෙකක් එකිනෙක මත එකිනෙක තියලා අපි තද කරලා හොඳට වහන්න ගියාට කවදාවත් ඒක තුලින් හරියටම සීල් තත්වයක් ගන්න පුළුවන් කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ හින්දා තමයි අපි එන්ජින් හිසයි එන්ජින් බඳයි කියන දෙක සම්බන්ධ කරන වෙලාවේදී මේ මැදට මම කිව්වේ අර හෙඩ් ගෑස්කට් එකක් කියලා එකක් ඉස්සර ඔයාලට කලින් පෙන්නුවේ. අන්නේ ගෑස්කට් එක අනිවාර්යෙන් දානවා කියලා කිව්වා. දාලා ඒ දෙක මැදට හිටින විදිහට තමයි මේකට අපි දෙකොණ පොට ඇන භාවිතා කරමු. මොන ඇනද? දෙකොණ පොට ඇන. මොකද්ද මේ දෙකොණ පොට ඇන කියන්නේ? මෙන්න මේ වගේ වපුතේ. හරිද? මේ පැත්තෙත් පොටක් තියෙනවා. හරිද? මේ පැත්තෙත් පොටක් තියෙනවා. දෙකොණ පොට ඇන. එතකොට මේකේ මේ පල්ලෙහා පොට තමයි එන්ජින් බ්ලොක් එකට හයි වෙන්නේ. ඊට පස්සේ මේ එන්ජිම මේ මැද තියෙන යන තවු දාන තැන්. එතකොට මේ බ්ලොක් එක මෙන්න මේ තැනට වැටෙනවා. ඊට පස්සේ මේ උඩ තියෙන පොට ඇනට අපි නට් එකක් දාලා තද කරනවා. ඒකත් අදාළ ව්‍යාවර්තය දාලා තද කරන්න ඕනේ. අපිට අවශ්‍ය විදියට තද කරනවා මිසක් නිෂ්පාදකයාට අවශ්‍ය විදියට තද කරනවා මිසක් අපිට අවශ්‍ය විදියට තද කරන්න බෑ. මේකට අදාළ ව්‍යාවර්තයක් තියෙනවා.
එතකොට ව්‍යාවර්තය අතුරක් අනිවාර්යයෙන්ම භාවිතා කරමින් තමයි ඒ ඇන තද කරන්න ඕනේ මේ එන්ජිමක් සවි කරනකොට. එතකොට එන්ජිම රෝල් එකක් කියන එක නිකන් මේ ඇන ගලවනවා ඇන තද කරනවා වගේ කතාවක් නෙමෙයි. රයිට්. දැන් මම ඉක්මනට කියලා දෙනවා ඔයාලට එන්ජින් බ්ලොක් එකක එන්ජින් හිසක කොහොමද ඇන ගලවන්නේ කියලා. හරිද? දැන් මේකේ සාමාන්‍යයෙන් අපි ඇන 8ක් තියෙනවා කියලා සැලකුවොත්. හරිද? සාමාන්‍යයෙන් පුතේ මං කියා හිටියේ ගලවන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් ගලවනකොට ගලවන්නේ පුතේ මේ පිටත තියෙන ඇන. හරිද? පිටත තියෙන ඇන. අපි ඉස්සරහාම ගලවන්න පටන් ගන්නවා 6 ක්‍රමයට දෙපැත්තෙන්. 1 2. හරිද? මෙතන 3, මෙතන 4. හරිද? ඊට පස්සේ 5 6 7 8. ඔය විදිහට ගලවන්න ඕනේ එන්ජිමේ ඇන ගලවනකොට. නිකන් අපිට හිතුමනේ මේ ඇන 4 ගලවලා පස්සේ මේ ඇන 4 ගලවනවා. එහෙම ගලවන්නේ නැහැ. හේතුව තමයි එන්ජින් හිස ඇද යන්න පුළුවන් පුතා. එන්ජින් හිස ඇද යන්න පුළුවන්. ඇද යන එක වළක්වා ගැනීම සඳහා අනිවාර්යෙන් අපි දැනගෙන ඉන්න ඕනේ ඇන ගලවන්නේ කොහොමද? මේ පිටපැත්තේ ඉඳන් ඇතුළට එන විදිහට 6 ක්‍රමයට අපි එන්ජින් හිසයි බඳයි වෙන් කරන ඇන ගලවන්න ඕනේ කියලා. එහෙනම් අපි මේක සවි කරන්නේ කොහොමද? සවි කරනකොට අනිත් පැත්ත. හරිද? අපි ඒකේ තැන තව 8ක් තියෙනවා කියලා සැලකුවොත් කොහෙන්ද සවි කරන්න පටන් ගන්නෙ? මැදින්. හරිද? එහෙනම් 1 2 3 4 5 6 7 8. ඔය ආදී විදිහට මැද ඉඳන් දෙපැත්තට යන විදිහට අනිවාර්යයෙන්ම ඇන තද කිරීම සිදු කළ යුතුයි. අදාළ ව්‍යාවර්තය ලබා දීම. එහෙනම් හොඳට මතක තියාගන්න දැන් ඔයාලා එන්ජින් හිසයි එන්ජින් බඳයි සවි කරනකොට මැදට ගෑස් කට් එකක් දානවා. ඊට පස්සේ ගෑස් කට් එක දාලා ඇන තද කරනකොට ගලවනකොට නම් එළියේ ඉඳන් ඇතුළට ආවා. එතකොට ඇතුළේ ඉඳන් එළියට ගියා ඇන තද කරනකොට. ඒක එහෙනම් එන්ජින් හිස එන්ජින් බඳ ගැන මම ඔයාලට කියලා දුන්නා. ඊළඟට අපි කතා කරමු මෙතනින් ඉස්සරහට ගිහිල්ලා අපි කතා කරමු ඊළඟට අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා එන්ජින් හිස එන්ජින් බඳ ඊට පස්සේ අපි කතා කරමු තෙල් දෙන ගැන. හරි? right. තෙල් දෙන. ඔයාලට පේනවාද මේ තියෙන්නේ එන්ජින් එක තියෙන යට තියෙන තෙල් දෙන කියන කොටස. හරිද? එතකොට තෙල් දෙන කියන එක කොටසේ ඇතුලේ පුතා සාමාන්‍යයෙන් තියෙන්නේ මම දැන් ඉස්සර ඔයාලට අර විසිරුම් චිත්‍රය ඇතුලේ පෙන්නවා තෙල් දෙන කියන්නේ මොනවා එකක්ද කියලා. එතකොට මේ තෙල් දෙන තුල තියෙන්නේ පුතා ප්‍රධාන වශයෙන් මේක සුවිශේෂී තැනක්. හේතුව තමයි එන්ජිම පල්ලෙහායිම බිමට වදින්න ඔන්න මෙන්න තියෙන තැන තමයි ඇත්තටම තෙල් දෙන. ඒ හින්දා මේක නිෂ්පාදනය කරන මැටීරියල් එක ඉතා වැදගත්. තෙල් දෙනක් කියන එක. හරි? එතකොට සාමාන්‍යයෙන් අපි අර කලින් කතාව කරා වගේ තාපය හමුවේ ප්‍රසාරණය නොවන එක අඩු එහෙම ආදී ගුණාංග ඉතින් සලකලා බලනවා ඇති. නමුත් ඊට වඩා වැඩිපුරම සලකා බලන්න ඕන දේ තමයි මේක බැරි වෙලාවත් වැදුනොත් භංගුර නොවන ලෝහයක් වෙන්න ඕන. දැන් චීනක් යට්ටි වගේ ලෝහයක් කියන එකක් අධික ජීවකයකට නැත්නම් අධික අපි කියනවා ලොකු කම්පනයකට එදුනොත් අනිවාර්යෙන් පුපුරලා ට්‍රැක් කරලා යනවා. හැබැයි මේ හින්දා මේ කිසිම හේතුවක් නිසා මේ චීනක් යට්ටි වගේ එකකින් ඔයිල් සම්ප් එකක් වගේ එකක් හදන්න බෑ. ඒ වගේම ඇලුමිනියම් වගේ මැටීරියල් එකක් වර්තමානයේ පාවිච්චි කරන්නේත් නැහැ. එහෙනම් ඔය ඔයිල් සම්ප් එක ගොඩාක් වෙලාවට හදලා තියෙන්නේ වාණි වගේ මැටීරියල් එකකින්. ඒකට හේතුව තමයි ඇද වුණත් පුපුරන්නේ ට්‍රැක් වෙන්නේ නැතුව තෙල් ගබඩාවේ තියාගෙනම පද්ධතිය අඛණ්ඩව ක්‍රියා කරවා ගන්න. ඊට අමතරව තෙල් කාන්දු නොවෙන්න. එතකොට මෙන්න මේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් තෙල් දෙනක් වාණි වලින් නිෂ්පාදනය කරනවා.
එතකොට මේ තෙල් දෙනේ තියෙන සුවිශේෂී කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි ස්ට්‍රේන් එක අපි කියනවා. ඊට පස්සේ මේකේ තෙල් පොම්පයක් තියෙනවා ගොඩක් වෙලාවට. ඊට පස්සේ මේකේ උඩ ගෑස් කට් එකක් තියෙනවා. ඒ වගේම සුවිශේෂී ඇණයක් තියෙනවා යට. ඔයාලට පේනවා මේකේ යම් සුවිශේෂී හැඩයකට තමයි මේ තෙල් දෙන හැදිලා තියෙන්නේ. ඒ තෙල් දෙන ඒ සුවිශේෂී හැඩය හැදෙන්න හේතුව තමයි මේක මේ එන්ජිම ඇතුලේ පුරාවටම මේ තෙල් ගමන් කරනවා. අර ලෝහ ගැටෙන පුෂ්ඨ හරහා තෙල් ගමන් කරනවා. එතකොට ඒවා හරහා ගමන් කරනකොට ඒ වගේදී ඒ ලෝහ කුඩු මේ තෙලුත් එක්ක මිශ්‍ර වෙනවා. චුට්ටක් හරි ගෙවෙනවනේ කොච්චර කීවා. එතකොට ඒ ගෙවෙන ලෝහ කුඩු ටික ඇවිල්ලා මේ පද්ධතියේ නැවත ගමන් කරන්න ගත්තොත් එහෙම ඒ ලෝහ කුඩු අර පිස්ටන් ඇතුලේ හිර වෙලා අරවම ජංජාලයක් වෙනවා. නැත්නම් පිස්ටන් සිලින්ඩර් අර බෝර් කොහොම කැපෙනවා. හරිද? ජර්නල් කැපෙන්න ගන්නවා. එහෙම වුණොත් අර කාර්යක්ෂමතාවය ඉතා ඉක්මනට අඩු වෙලා යනවා. අපි කීවේ අර ඉස්සර. එතනදී අපි කියන්න ඕනේ අර පුඹු කාන්දු වායු ධාරා ඇති නොකරන්න ඕනේ කියලා. පුඹු කාන්දු වායු ධාරා කියලා කියන්නේ පුතේ මම අර කීවේ සිලින්ඩරයේ ඇතුලේ පිස්ටන් ඉහළ පහළ යනකොට මේකෙන් කිසිම හේතුවක් නිසා සම්පීර්ණය කරන වාතය පල්ලෙහාට බස්සන්න බෑ. බහින්න බෑ. ඒකට අපි කියන්නේ පුඹු කාන්දු වායු ධාරා ඇති වෙනවා කියලා. එහෙම බැරි වෙලාවත් පල්ලෙහාට එනවනම්. හරිද? එතකොට අන්නේ විදිහට පුඹු කාන්දු වායු ධාරා තත්ත්වය ඇති කිරීම වැඩි දියුණු කරනවා. ඔය එන්ජිමේ ගෙවි යන කොටස් නැවත මේ තෙල් පද්ධතිය හරහා ඒ තැන් හරහා එන්ජින් බෝර් එක හරහා එහෙම යන්න ගියොත්. හරිද? එතකොට ඒ පිස්ටන් වැඩ කරන වෙලාවට ඒවා යන්නේක වළක්වන්න මොකද්ද කරලා තියෙන මේ සරල යාන්ත්‍රණය මෙයාලා හදනවා මේ වගේ ඩිසයින් එකකට. ඩිසයින් එකට හදපුවාම ඔයාලා දන්නවා යකඩාංශු වගේ දේවල් ගොඩාක් වෙලාවට පහළට යනවා තෙල් ගිලෙනවා. එතකොට මෙන්න මේ හැඩේ හින්දා මේ පල්ලෙහාට තමයි ඒවා එකතු වෙන්නේ. උඩ තෙල් වලින් තමයි මේ ස්ට්‍රේන් එක පම්ප් එක වැඩ කරලා තෙල් ටික පද්ධතියට සපයන්නේ. ඒ වගේම තවත් මේකේ සුවිශේෂී වැඩක් කරලා තියෙනවා. මේ පල්ලෙහාම තැනක අපි කියනවා තෙල් ඉවත් කිරීමේ ඇබයක් හයි කරලා තියෙනවා. ඒක නට් එකක් ඇබයක් කීවට. හරිද? ඒ නට් එකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. මේක මැග්නට් කරලා තියෙනවා. එතකොට මැග්නට් කරාට පස්සේ එතෙන්ට අර යකඩ කුඩු වෙන සේරම ටික ඇදෙනවා. හරිද? එතකොට අපි සර්විස් එකකට ගියපුවාම එහෙම ඔයාලා දකින්නම ඇති වාහනේ යට ඇණයක් ගලවලා ඔක්කොම තෙල් ටික අයින් කරනවා. ඒ අයින් කරන්නේ ඒ තෙල් ඉවත් කිරීමේ ඇබේ. හරිද? එතකොට ඒක මැග්නට් ඒකක් පිරිසුදු කරලා තමයි අවසානට දාන්නේ සර්විස් එකෙන් පස්සේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා මේ තෙල් දෙන සම්බන්ධවත් ඔයාලා යම් තාක් දුරකට දැනගෙන ඉන්න ඕනේ. දැන් එන්ජිම ගැන තමයි මම අද කතා කරනවා කිය ප්‍රධාන කොටස් තුනයි කියලා කිව්වා. ප්‍රධාන කොටස් තුන මම දැන් ඔයාලට පැහැදිලි කරා. ඒක ඇතුලේ අණු කොටස් තව තියෙනවා කියන එක මම පැහැදිලි කරා. එහෙනම් දැන් අපි අණු ගැන චුට්ටක් පොඩ්ඩක් කතා කරගෙන යමු. හරිද? මොනවද? පළවෙනි එක තමයි පිස්ටන්. සිලින්ඩරය ඇතුලේ ගමන් කරනවා පිස්ටන්. ඒ පිස්ටන් වල මේ තියෙන පිස්ටන් එක රූප සටහනක්. මේකේ මේ වගේ ඇලි තියෙනවා. මේ කොටස් එහෙම මතක තියාගන්න දැනගන්න. පැට්‍රිකල් එකේදී මේවා සම්බන්ධ කරලා සවි කරලා පෙන්වන්න තියෙනවා ඔයාලට. හරිද? එතකොට මේ ඇලි වලට තමයි පුතේ අර මම කිව්වේ අර බෝර් එක ඇතුලේ එහෙම නැත්නම් සිලින්ඩරය ඇතුලේ පිස්ටන් එක උඩ පහළ යනකොට ඒ බෝර් එකේ ගෑවිලා යන්නේ මේ පිස්ටන් වලලු කියලා කිව්වා. අන්නේ පිස්ටන් වලලු පිස්ටන් එක ඇතුළට යෙදෙන තැන් වලට තමයි අපි කියන්නේ ඔය වලලු ඇලි කියලා. එතකොට ඒක පිස්ටන් එකෙන් පිස්ටන් එකට වෙනස් වෙනවා. අවම සාමාන්‍යයෙන් දෙකක්වත් තියෙනවා. ඒ තමයි සම්පීර්ණ වලල්ලක් සහ තෙල් පාලන වලල්ල. එතකොට මේ සම්පීර්ණ වලල්ල කියන එක සාමාන්‍යයෙන් වලල්ලක් කියපුවම සම්පූර්ණ නිකන් රින් එක වගේනේ. නමුත් ඒක එක තැනකින් පොඩ්ඩක් විවෘත වෙලා තියෙනවා. ඒ හේතුව තමයි මේ ඇලිය ඇතුළට ගිල්ල ගන්නේ මේ විවෘත වෙලා තියෙන ප්‍රමාණය පොඩ්ඩක් එහාට ඈත් කරලා. ඒ සඳහා වෙනම ටූල් එකක් තියෙනවා. හරිද? එතකොට සමහර වාහනවල සම්පීර්ණ වලලු 2යි තෙල් පාලන වලලු 1යි. සමහර ඒ වගේ සම්පීර්ණ වලලු 3යි තෙල් පාලන වලලු 1යි. සමහර ඒ වගේ සම්පීර්ණ වලලු 3යි තෙල් පාලන වලලු 2යි. මේ ආදී විදිහට විවිධ විදිහට තියෙන්න පුළුවන්. ඒක නිෂ්පාදනයට වෙනස් වෙනවා. කොහොම හරි වෙතත් සම්පීර්ණ වලලු තමයි පුතා පිස්ටන් එකේ උඩින්ම තියෙන්නේ. ඊට පස්සේ තමයි තෙල් පාලන වලලු ඊට අතරමැදින් යටින් සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊට පස්සේ මේ පිස්ටන් එකේ තියෙන අනෙක් කොටස තමයි පිස්ටන් අත මේකට සම්බන්ධ වෙනවා. පිස්ටන් අත සම්බන්ධ වෙන්නේ මෙන්න මේ වගේ ගජන් පින් එකක් කරා. ඒකට අපි පිස්ටන් පින් කියලා කියනවා. එතකොට මේ පිස්ටන් පින් එක ඒක ඇතුළට දාලා දෙපැත්තෙන් අපි සර්කිට් මුදු දෙකක් කරහා හිර කරන්න ඕනේ. මොකද්ද මේක මැදට පිස්ටන් අත බහිනවා.
පිස්ටන් නත බැස්සට පස්සේ මේ ගජන් පින් එක පිස්ටනයයි පිස්ටන් නතයි හරහා එහා පැත්තට යවන්න ඕනේ. හරිද? ඒක මම තව පොඩ්ඩකින් පෙන්නන්නම් හරියට පිස්ටන් නතේ කොයි තැනද කියන එක. හරිද? එතකොට මෙන්න මේ කොටස් ටික අපි පිස්ටනේ ගැන චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ පිස්ටනේ හදන්නේ මොන වගේද වර්තමානයේ එනකොට? ඒකත් ගොඩක් වෙලාවට අද ඇලුමිනියම් ඇලොයි වලින් හදන තත්ත්වයටපත් වෙලා තියෙනවා. උෂ්ණත්වයේ ඊටාම ඉහළ උෂ්ණත්වයකට මේ අපි පිස්ටනේ හිස කියන කොටසපත් වෙනවා. මොකද මේක මත තමයි දහණය සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් සමහර නිෂ්පාදකයෝ මෙහෙම පැතලිව හදනවා, වලවල් විදියට හදනවා. ඒ කාර්යක්ෂමතාවය වැඩි වෙන විදිහට නිෂ්පාදකයෝ ඩිසයිනර්ස් වෙනස් කරලා තියෙනවා. ඉතින් එක එක හැඩවල පිස්ටන් අපිට ඉඳා එක එක වාහනවල දකින්නට හම්බ වෙනවා. එහෙනම් පිස්ටනේ ගැන ওই ටික දැනගෙන ඉන්න ප්‍රධාන වශයෙන්. හරි? රයිට්. ඊට පස්සේ පිස්ටන් වලලු. හරිද? මම ඉස්සරහට කිව්වා පිස්ටන් වලලු කියන්නේ මොනවද කියලා. සම්පීර්ණ වලලු තියෙනවා, තෙල් පාලන වලලු තියෙනවා. එතකොට මම කිව්වා මේ දෙක අතර පොඩි ગેප් එකක් තියෙනවා. ඒකට අපි කියනවා වලලු පරතරය කියලා. හරිද? මේ වලලු පරතරය මෙහෙම තිබ්බා වුණාට පුතා පිස්ටන් එකට දාලා ඊට පස්සේ ඒකටත් යම් විශේෂ ගැජට් එකක් තියෙනවා. ඒ ගැජට් එකෙන් ඒ වලලුත් එක්ක සම්පූර්ණයෙන්ම එකට තියලා හයි කරලා අපි සිලින්ඩරය ඇතුළට බස්සපුවාම මේ ગેප් එක එකිනෙක හා වෙනවා. හොඳට මතක තියාගන්න. හරිද? ගෙවුනොත් තමයි මේ දෙක අතර ગેප් එකක් පේන්නේ. පිස්ටන් වලලු ගෙවුනොත් මං කිව්වේ පාවිච්චියට ගෙවෙනවා කියලා. පිස්ටන් වලලු තමයි අර බෝර් එක ඇතිලිලා යන්නේ. ඒ හින්දා කාලයක් යනකොට ගෙවෙන්න පුළුවන්. එහෙම නොවන තාක්කල් සාමාන්‍ය ඔරිජිනල් ස්ක්‍රීන් සෙට් එකක් දාපුවම මේ දෙක හරියටම සීල් වෙනවා හොඳටම. පොඩි ગેප් එකක් විතරයි තියෙන්නේ. ඒ ગેප් එක නොගැලිය හැකි තරම්. හැබැයි මේක වර්ධනය වෙන්න මොකද වෙන්නේ? මම අර ඉස්සර පටන් ගන්නකොට කිව්වා පිස්ටනේ ඇතුලේ සම්පීඩනය වෙනකොට වාතය පල්ලෙහාට බැස්සොත් ඒකට අපි කියනවා පුඹු කාන්දු වායු ධාරා ඇති වෙනවා කියලා. පුඹු කාන්දු වායු ධාරා ඇති වෙනකොට අපිට අදාළ සම්පීඩනය මේ එන්ජිම තුල ගන්න බෑ. එතකොට අදාළ උෂ්ණත්වයට එන්නේ නැහැ. එන්ජිම අපිට අකාර්යක්ෂම විදිහේ ධාවනයක් එන්ජිම නැත්නම් අකාර්යක්ෂම ජව ජනනයක් තමයි ඒක ඇතුලේ සිදු කරන්නේ. හරිද? එතකොට මේ පිස්ටන් වලලු ගෙවී යාම සිදු වෙනවා. ගෙවී යාම සිදු වෙන හින්දා අපි කාලයක් ඒක එහෙම ගැටලු වෙනවා නම් අපිට කම්ප්‍රෙෂන් චෙක් කරන්න පුළුවන්. හරිද? චෙක් කරලා මේ තාක්ෂණඥයා කිව්වොත් එහෙම මේකේ මේ වලලු ගෙවිලා වෙන්න ඕනේ මේ වැඩේ වෙන්නේ කියලා. එතකොට අපිට අලුතෙන් එන්ජින් ඕවර්හෝල් එකට ගිහිල්ලා වලලු මාරු කරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට පිස්ටන් වලලු ගැන ඔය කියන කාරණා දැනගන්න. තව පොඩි කාරණාවක් කියලා යමු. අමතක වුණා නැත්තම් මේ පිස්ටන් වලේ උඩම තියෙන එක සාමාන්‍යයෙන් අධික තාපයකට ඔරොත්තු දෙන පරිදි මේක තුල ලෝහ ආලේපයක් ගොඩාක් වෙලාවට කරලා තියෙනවා. ඔය නිකල්, ක්‍රෝමියම් වගේ එකක්. හේතුව මේ තමයි අර සම්පීඩන අවසානයේ දහනය සිදුවන ක්‍රියාවලිය මේ වලල්ලට ඍජුවම බලපානවා. එතකොට අධික උෂ්ණත්වයකට මේ වලල්ල ඔරොත්තු දෙන්න ඕනේ. ඒ හින්දා ගොඩක් වෙලාවට ඒක තුල ඒ වගේ අධික තාපයකට ඔරොත්තු දෙන මැටීරියල් ආලේපයක් ගොඩක් වෙලාවට මේ වල් වල ගාලා තියෙනවා. පළවෙනි සම්පීඩන වලල්ල. ඒක හඳුනා ගැනීම සඳහා ගොඩක් වෙලාවට එක කියලා එක ලේබල් කරලා තමයි සාමාන්‍යයෙන් එන්නේ පොඩිවට. එහෙම නැත්නම් টොප් කියලා වගේ එන වෙලාවලුත් තියෙනවා. හරි. ඊළඟට අපි දැන් පිස්ටනේ ඉගෙන ගත්තා. පිස්ටන් වලලු ඉගෙන ගත්තා. ඊට පස්සේ සබැඳුම් දාන්න ගැන කතා කරන්නේ. හරිද? සබැඳුම් දාන්න කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. හැමෝම මේක දැකලා ඇති. පිස්ටනේ කියලා හිතපුවම සමහර කට්ටිය හිතන්නේ මේ සබැඳුම් දාන්න තමයි පිස්ටනේ කියලා. නෑ. පිස්ටනේ කියන්නේ මෙන්න මේ කොටස. හරි? හැමෝටම පේනවා. පිස්ටනේ කියන්නේ මේ කොටස. සබැඳුම් දාන්න කියන්නේ මෙන්න මේ කොටස. හරිද? දැන් මේකෙත් තියෙනවා අපිට කොටස් ටිකක් හඳුනා ගන්න. මොකද විභාගයට මේ කොටස එකලස් කිරීමටත් එනවා. හරිද? එහෙම නැත්නම් මේ කොටසේ සමහර දේවල් මයින්ඩ් එනවා. හරි? දැන් එතකොට අපි මේක ගැන ඉගෙන ගමු. සබැඳුම් දාන්න. එහෙම නැත්නම් පිස්ටන් නත කියලා කියන්නේත් මේක. මේක සාමාන්‍යයෙන් ඇත්තටම මේක නම් චීන චට්ටි වගේ මැටීරියල් වලින් කරනවා. වර්තමානයේ ඇලුමිනියම් ඇලොයි වලින් කරන වෙලාවලුත් තියෙනවා. හරි? ඊට පස්සේ මේ පිස්ටන් නත හදලා තියෙන්නේ පුතා ඊටාම අධික ජර්ක් එකකට අධික බල පහරකට ඔරොත්තු දෙන විදියට. ඒ හින්දා මේකට ඉතා දෘঢ় බව වැඩි කරන්න අර ස්තබ්දතාවයේ වැඩි කරන යම් හැඩයකින් යුතු ලෝහ දඬු තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේක. H iron, L iron ඒ වගේ ලෝහ දඬු භාවිතයෙන් තමයි ගොඩක් වෙලාවට මේකේ මේ පිස්ටන් නත සබැඳුම් දණ්ඩ කියන එක හදන්නේ. එතකොට මේ සබැඳුම් දණ්ඩේ උඩ තියෙනවා කෙරවලක්. මේකට අපි කියන්නේ කුඩා කොන කියලා. මේකට අපි කියන්නේ මොකද? කුඩා කොන. එතකොට මේ පිස්ටන් නතේ කුඩා කොන ඇතුලේ තියෙනවා බෙයාරින් එක. චූටි බෙයාරින් නම් මේ තියෙන්නේ බෙයාරින් එක. හරිද? එතකොට මේ කුඩා කොන ඇතුලේ තියෙන බෙයාරින් එක රින් එකක් විදියටම තමයි තියෙන්නේ. මුද්දක් විදියටම තමයි තියෙන්නේ. පළු වෙලා අර එහෙම මොනවද මේ තියෙන්නේ. හරිද? එතකොට
මේ කුඩා කොනට ඇතුළට ඒ වැටෙන්නා වූ බෙයාරිමට අපි කියනවා මෙතනින් එහාට කුඩා කොන බෙයාරිම කියලා. හරිද? එතකොට පිෂ්ඨ අතේ කුඩා කොනේ කුඩා කොන කියලා කියන්නේ අතන මේ කොන චූටි හින්දා. හරිද? කුඩා කොනේ ඇතුලේ බෙයාරින් එකක් වැදිලා තියෙනවා. රින් බෙයාරින් එකක්මයි. එතකොට ඒ බෙයාරින් එකට අපි කියනවා කුඩා කොන බෙයාරිම කියලා. එතකොට කුඩා කොන බෙයාරිම ඉස්සරහා මේක ඇතුලට සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. සම්බන්ධ කරලා ඒ කුඩා කොන බෙයාරිමත් එක්ක තියෙන මේ කුඩා කොන කියන කොටස තමයි පිස්ටන් එක ඇතුළට මෙතෙන්ට රිංගවන්නේ. රිංගපුවාම මේ පිස්ටන් එකේ තියෙන සිදුරයි කුඩා කොන බෙයාරිම ඇතුළෙන් තියෙන සිදුරයි අය පිස්ටන් එකේ අනිත් පැත්තෙන් තියෙන සිදුරයි සියල්ල එකට එකලී කරලා තමයි අපි පිස්ටන් නැනේ නැත්නම් ගජන් පින් කියන එක මේක ඇතුළෙන් එහා පැත්තට දාලා හිර කරන්නේ. හිර කරත් මේක එහෙම යනකොට පොඩ්ඩක් මේක එළියට පයින්න පුළුවන් කියන බය හින්දා මේ පිස්ටන් එකේම කෙරවලේ තියෙනවා මුදු අගුල් යොදන්න කාදු දෙකක්. ඇලි දෙක. හරිද? එතකොට මේ මුදු අගුල් මේ තියෙන මුදු අගුල් ඒවා මේ පැත්තටත් එහා පැත්තටත් මුදු අගුල් දෙක දාලා අනිවාර්යෙන් මේක ලොක් කරන්නම ඕනේ. එහෙම නැත්නම් මේක එහෙම මේක මත බලය දෙනකොට සිදුවන කම්පනය හින්දා මේ තියෙන මේ අපි කියන පිස්ටන් නැනේ ගැලවිලා යන්න හැකියාව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එළියට එන්න හැකියාව තියෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි අපි මේ මුදු අගුල් යොදලා තියෙන්නේ. හරි? ඊට පස්සේ මම එනවා අනිත් පැත්තට මේ යට පැත්තට. හරිද? මේ යටපැත්ත සම්බන්ධ වෙන්නේ පුතේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කියන එකට. හරිද? අපි කියනවා දඟර කඳ කියලා. එන්ජිමේ වැදගත්ම ගැජට් එක. අවයවයක්. හරිද? එතකොට මේ දඟර කඳ කියන එකට සම්බන්ධ වෙන මේ විශාල කොන නැත්නම් මහා කොන නිකන් නෙමෙයි. කොටස් දෙකකින් තමයි සම්බන්ධ වෙන්නේ. හරිද? එතකොට එතන තියෙනවා සාමාන්‍යයෙන් පළු දෙකක්. හරිද? ඒකට හේතුව අපිට මහා මේ කොටස මෙහෙම සම්බන්ධ කරා වුණාට ක්‍රෑන්ක් ෂාෆ්ට් එකත් එක්ක මේ පිස්ටන් අත සම්බන්ධ කරන්න බෑ එහෙම රින් එකක් විදියට ගියොත්. ඒ හින්දා මේක පළු දෙකක් විදියට තමයි. ඒ පළු දෙක ඇතුලේ බෙයාරිමක් තියෙනවා. ඒ බෙයාරිමට අපි කියනවා පළු බෙයාරිම කියලා. එතකොට මහ කොනේ තියෙනවා පළු බෙයාරිමක්. කුඩා කොනේ තියෙනවා රින් බෙයාරිමක්. හොඳට මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මේ බෙයාරින් දෙක මේ පළු දෙක ඇතුළට හරියට සම්බන්ධ කරලා ඒක කට්ටයක් තියෙනවා. කට්ටේ සෙට් වෙන විදිහට මේක වැටෙන්න ඕනේ. කට්ට දෙකම එකම පැත්තට තියෙන විදිහට හද කරලා මෙතන තියෙනවා මේ ඇන. හරිද? මේකට අපි කියනවා පිස්ටන් ඇන කියලා. හරිද? පිස්ටන් ඇන කියන්නේ මේ ගජන් පින්නේ කියන ඇන නෙමෙයි ඈ. හරිද? මේ අත සම්බන්ධ කරන ඇන. මේවා දෙකන කොට ඇන නෙමෙයි. හරිද? සාමාන්‍ය ඇන. එතකොට මේ ඇනය මේක තුලින් යවලා මෙතන නට් එක දාලා තද කරන්න ඕනේ. මේ නට් දාලා තද කරනකොට අපිට අවශ්‍ය පරිදි අපිට හැංගෙන පරිදි එහෙම ටයිට් කරන්න බෑ. නිෂ්පාදක පිරිවිතරේ ගහලා වෙනවා. ඔයා මේ ඇන තද කළ යුත්තේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට දාලා මෙන්න මේ ව්‍යාවර්තයයි. 25 නිව්ටන් මීටර ව්‍යාවර්තය. එහෙනම් 25 නිව්ටන් මීටර ව්‍යාවර්තය තමයි අපි යොදලා මේ ඇන තද කරන්න ඕනේ. අපිට ඕනා ගයන්න වලට මේවා තද කරන්න බෑ. හරිද? එතකොට ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ. හරි? ඊළඟට එතකොට පුතා මේ තියෙන්නේ ඒ පිස්ටන් එක අදාළ කොටස් ටික. හරිද? එතකොට ඔයාලා මේ කොටස් ටික සවිකිරීම සමහරලාට විභාගයට එන හින්දා මේවා ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේකත් දැනගන්න. හරිද? දැන් එහෙනම් මම කොටසෙන් කොටස ආවා. දැන් පිස්ටනේ පිස්ටන් අත කියන කොටසට යනකම් ඔයාලව පැහැදිලි කරා. හරිද? ඊළඟට අපි බලමු දඟර කඳ කියන කොටස. හරිද? මේක තමයි ඉතාල වැදගත් එක. වාහනේ. හරිද? එතකොට මේ තියෙන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් ජව රෝධය කියලා අපි කියනවා. හරිද? එතකොට මේ ජව රෝධය කියන එක පුතා පිස්ටන් ගාන අනුව අපිට ජව රෝධ විවිධ විදිහට සම්බන්ධ වෙනවා. සාමාන්‍ය වාහනයක පිස්ටන් හතරක් තියෙනවා නම් මේ වගේ ජර්නල් හතරක් සහිතව මේක යෙදෙනවා. එතකොට ඔයාලට පේනවා මේක මහා ඇත්තටම මේක ලොකු බරක් යෙදෙන
විශාල හැඩයක් සහිත කොටසක් මේ අවයවයේ සාමාන්‍ය එන්ජිමක. එතකොට මේ තියෙන දඟර කඳ කියන එක තුල ඔයාලට පේන්න ඕනේ ප්‍රධාන කොටස් ටිකක් මේකේ නම් කරලා තියෙනවා. හරිද? එකක් තමයි මේ දඟර කඳේ එක පැත්තක් තියෙනවා ඉස්සරහා පැත්තට සම්බන්ධ වෙන එන්ජිම. අනිත් කොටස තියෙනවා පසුපස පැත්තට සම්බන්ධ වෙන. එතකොට ඉස්සරහා පැත්තට සම්බන්ධ වෙන කෑල්ලේ කොටස එළියට යන කොටසට අපි සාමාන්‍යයෙන් අර පරිමන්ද කප්පිය හරහා ඒ දෙන පුලි සෙට් එක සම්බන්ධ වෙනවා. ටයිමින් තියන්න අරම සේරම කරන්නේ මේක හරහා සම්බන්ධ වෙන පුලිය හරහා. එතකොට එතන තියෙන මේ ජර්නල් වලට අපි කියන්නේ ප්‍රධාන ජර්නල් කියලා. හරි? ඊට පස්සේ කෙරවලේ අනිත් පැත්තේ සම්බන්ධ වෙලා තියෙනවා තවත් වාහනෙන් එන්ජිමෙන් එළියට යන කොටසක්. ඒ කොටසට අපි කියනවා ජව රෝධයේ සම්බන්ධ වෙන ජර්නල් එක කියලා. හරිද? එතකොට ඊට අමතරව ඔයාලට පේනවා මේකේ මේ එක එක අමුතු බර හැඩ තියෙනවා. ඒවට අපි කියනවා දඟර වාරු. ඒ දඟර වාරු මේකට යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් තියෙනවා පුතා. මේක අපි සාමාන්‍යයෙන් ඕනෑම දණ්ඩක් කියන එක කරකවනකොට ඒ කරකවන දණ්ඩ තුල තියෙන්න ඕනේ ස්ථායිතා ආකාර දෙකක් තියෙනවා. අපි කියනවා ගතිකව සහ ස්ථිතිකව මේක ස්ථායි වෙන්න ඕනේ කියලා. හරිද? ගතිකව සහ ස්ථිතිකව එහෙම ගතිකව සහ ස්ථිතිකව මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක අපිට බැලන්ස් කරගන්න ඕන වුණොත් අපිට ගතිකව සහ ස්ථිතිකව බැලන්ස් කරගැනීමේ පහසුව තකා තමා මේ දඟර වාරු නැත්තම් ක්‍රෑන්ක් වෙබ්ස් කියන ඒවා අපි භාවිතා කරලා තියෙනවා. එතකොට පුතා දඟර වාරු කියන ඒවා සාමාන්‍යයෙන් අපි භාවිතා කිරීමේදී මම කියවනේ ගතිකව සහ ස්ථිතිකව මේවා බැලන්ස් වෙන්න ඕනේ කියලා. ගතිකව බැලන්ස් වෙනවා කියලා කියන්නේ ඉස්සරයි අපි ස්ථිතිකව කියමුකෝ. ඔයාලා දන්නවා ඕනෑම දෙයක ගුරුත්ව කේන්ද්‍රය කියලා එකක් තියෙනවා. එතකොට මේ අදාළ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ හරියටම යන මැද ඇක්සිස් එකේ මැද තැනක තමා මේ ගුරුත්ව කේන්ද්‍රය කියන එක නිවැරදිව පිහිටවා ගන්න ඕනේ. ඒක නම් සාමාන්‍යයෙන් අපිට ෆිසිකලි කරන්න පුළුවන්. හැබැයි මේ මැටීරියල් එහෙම ව්‍යාප්තියත් එක්ක මේක කැරකෙනකොට ස්ථිතික වෙලානේ ගතික වෙලාවේ කැරකෙන වෙලාවේදීත් අපි කියනවා උත්ප්ලාවකතා කේන්ද්‍රය කියලා. ඒකත් අර ඉස්සර තිබ්බ තැනටම ගෙනත් දා ගන්න ඕනේ. ওই තැනට ගෙනත් දාගත්තේ නැත්තම් වෙන දේ තමයි පුතා මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක වේගෙන් කැරකෙන්න ගන්නාම වයිබ්‍රේෂන් එකක් එනවා, හම් එකක් එනවා, සද්දයක් එනවා. හරිද? දිදිරීමක් එනවා. හරිද? මේ වැඩේ හරියට කරගන්න බැරුව යනවා. අන්නේ කරගන්න බැරි වෙන එක අවම කරන්න අපි මේක ගතිකව සහ ස්ථිතිකව සන්තුලනය කරලා ගන්න ඕනේ. හයි කරන්න කලින්. එතකොට ඒක ගතිකව සහ ස්ථිතිකව එහෙම සන්තුලනය කරන්න භාවිතා කරන ක්‍රමවේදය තමයි මේ දඟර වාරු වලින් එක්ක කොටස් මේකට අලවනවා. හරිද? එක්ක කොටස් මේකට අලවනවා. බොහෝ වෙලාවට මේකෙන් කොටස් සිදුරු කරලා අයින් කරනවා. එතකොට මෙන්න මේ ක්‍රම දෙකෙන් මොකක් හරි එකක් පාවිච්චි කරලා තමයි අපි මේ ප්‍රධානම මේ වාහනේ අවයවයක් වන කොටසක් වන අපි මේ දඟර කඳ බැලන්ස් කරගන්නේ. අන්න ඒකට තමයි මේ දඟර වාරු කියන ඒවා සාමාන්‍යයෙන් භාවිතා කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ. මේවා නිෂ්පාදනය කරන්නේ ගොඩාක් වෙලාවට චීන චට්ටි වගේ ලෝහයකින් අපි කියනවා ඒවා හෙලා තැලීමේ තාක්ෂණය භාවිතා කරලා සිද්ධ කරනවා කියලා. ඒ ආදී විදියට. හරිද? එතකොට ඔන්න ඕක තමයි ඕකේ කාර්යය. ඒකත් පොඩ්ඩක් දැනගමු. ඊළඟට තව තියෙන කොටස තමයි මට ඔයාලට කියලා දෙන්න කැමිය පිස්ටන්. හරි? එතකොට මේ තියෙන්නේ තව සුවිශේෂී ඇටවුමක්. මේකේ තියෙනවා ඔයාලට පේනවා වැල් කපාට. හරිද? එතකොට මේ වැල් ක්‍රියා කරවීම සඳහා අපි මේ තියෙන්නේ පුතේ දඟර කඳ. මෝටර් සයිකල් එන්ජින් මම මේ තියෙන්නේ සිංගල් පිස්ටන් එන්ජින් එකක් ගොඩක් වෙලාවට. එතකොට මේක ඔයාලට පේනවා මේ තියෙන්නේ දඟර කඳ. හරිද? දඟර කඳ එකේ මම ඔයාලට අර කිව්වා පරිමන්ද කප්පිය හරහා ටයිමින් සෙට් කරන්න එළියේ පුලියක් සෙට් වෙනවා නැත්නම් ගිය වීල්ලයක් සෙට් වෙනවා කියලා. හරිද? ඒකත් එක්ක උඩ කැමි දණ්ඩටත් ඔය එකක් සෙට් වෙනවා. මේ වගේ ගිය වීල්ල. මේවා සේරම බෙල්ට් හෝ චේන් හෝ නැත්නම් ගිය වීල්ම භාවිතා කරලා එකිනෙක මෙෂ් කරනවා. එකම වෙලාවේ මේවා වැඩ කරවා ගන්න ඕනේ. යම් රේෂියෝ එකකට අනුව. හරිද? එතකොට ඒකේ කෙරවල මෙතන මේ වෑල් අපිට එන්ජිමට සම්බන්ධ කරලා අරගන්න වහගන්න ඕනේ වෙනවා. එහෙම අරගන්නීම වහ ගැනීම අවශ්‍ය වෙන අවස්ථාවේ අපි භාවිතා කරන දණ්ඩට අපි කියනවා කැමි දණ්ඩක් කියලා. මේ තියෙන්නේ කැමි දණ්ඩ. හරිද?
එතකොට මේ වාහන සම්බන්ධව මේ අතරින්ම චූටි කාරණාවකුත් කියන්න යනවා. අපිට ඕන වෙලාවට මේවා සිලින්ඩර් තිබ්බා කියලා පිස්ටන් තිබ්බා කියලා මේ වෑල් තිබ්බා කියලා වෑල් අරින්න බෑ. බැරි නෑ. වෑල් අරින්න මේ කරගන්න පුළුවන්. නමුත් අද නිසි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් කියනවා එන්ජිමේ මම නෙමෙයි නිෂ්පාදකයෝ අපිට මේ එන්ජින් වල දහන ක්‍රියාවලිය සිදුවන ඕඩර් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකට අපි කියනවා දහන අනුපිළිවෙල කියලා. එහෙම නැත්නම් අපි කියනවා ෆයරින් ඕඩර් කියලා. සාමාන්‍යයෙන් බොහෝ වාහනවල හැම එකෙම කියලා කියන්න බෑ මේක ඈ. බහුල වාහන සංඛ්‍යාවක සිලින්ඩර 4ක් තියෙනවා නම් ඒ සිලින්ඩර 4 තියෙන ෆයරින් ඕඩර් එක තමයි ඉස්සරාම 1 3 4 2 කියන එක තමයි යන ෆයරින් ඕඩර් එක. ඒ කියන්නේ පළවෙනි සිලින්ඩරය පවර් එක ජෙනරේට් වුණාන් පස්සේ ඊළඟට අපි හිතා ඉන්නවා 2 කියලා නෑ. තුන්වෙනි සිලින්ඩරය තමයි ජවය උත්පාදනය කරන්නේ. ඊට පස්සේ හතරවෙනි සිලින්ඩරය තමයි ජවය උත්පාදනය කරන්නේ. ඊට පස්සේ දෙවෙනි සිලින්ඩරය තමයි ජවය උත්පාදනය කරන්නේ. මෙන්න මේ ඕඩර් එකට සිදු කරනකොට අපි කියනවා ෆයරින් ඕඩර් එක සිද්ධ කරනවා කියලා. ඉතින් ඒවා අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට ආයෙ තව දුරටත් කතා කරගන්නවා. ඊට අමතරව සිලින්ඩර 6ක් තියෙනවා නම් සිලින්ඩර 4ක් නෙමෙයි සිලින්ඩර 6ක් තියෙනවා නම් ෆයරින් ඕඩර් එක තවත් ආකාර දෙකකින් තියෙනවා බහුලවම 1 5 3 6 2 4 හෝ 1 4 2 6 3 5. හරි මේවා මතක තියාගන්න ඕනේ මේ 1 3 4 2 කියන එක නම් මතක තියාගත්තත් කමක් නැහැ. නැත්නම් බොහෝ වෙලාවට විභාගේ නම් ප්‍රශ්නයක දෙනවා මේ ෆයරින් ඕඩර් එක. ඒක දීලා තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ සමහර වෙලාවට. හරි? රයිට්. එතකොට මම දැන් ඔයාලට ඒකෙදි කියලා දෙන්න උත්සාහ කරේ කැමිය සහ කපාට ගැන. තවදුරටත් මේකේ මට කතා කරන්න තියෙනවා ජවරෝධය කියන එක ගැන. හරිද? ජවරෝධය. මේ දෙන්නේ අර අපි ඉස්සර කතා කරපු ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. මම කිව්වා ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ කෙරවලේ වාහනේ පිටිපැස්ස පැත්තේ. හරි? එළියට යන ෂාෆ්ට් එක තියෙනවා. ඒ ෂාෆ්ට් එකට සවි වෙනවා ලොකු යකඩ රෝදයක්. ඒ ලොකු යකඩ රෝදේ කෙරවලේ මේ වගේ මුදු ගියර් රින් එකකුත් තියෙනවා. මොකටද මුදු ගියර් රින් එක තියෙන්නේ කියන එක මම අනාගතයේදී කියන්නම් දැනට නිකන් මතක තියාගන්න. එතන තමයි ජවරෝධය කියන එක තියෙන්නේ. එතකොට මේ ජවරෝධය කියන එක මම ඔයාලට එදා හැඳින්වීම කියන වෙලාවේදී මතක් කරා එන්ජිමෙන් ජවය එළියට ගන්නේ මේ ජවරෝධය හරහා එතෙන්ට තමයි ක්ලච් එක සම්බන්ධ වෙන්නේ කියලා. එන්ජිම ජවරෝධය ක්ලච් එක තුරු තමයි ගියර් පෙට්ටියට ජවය සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට මොකටද මේ ජවරෝධය මේකට භාවිතා වෙන්නේ කියලා ඇහුවොත් එහෙම දැනට කෙටියෙන් කියලා යනවා. අපි යම් පහරවල් ගණනක් අනුව තමයි සාමාන්‍යයෙන් එන්ජිමක ජවය උත්පාදනය වෙන්නේ. ඒක දෙපහර වෙන්න පුළුවන්, සිව් පහර වෙන්න පුළුවන්. ඉතින් සිව් පහර වෙනවා නම් එක පහර අවස්ථාවකදී විතරයි ජවය උත්පාදනය වෙන්නේ. අනෙකුත් පහරවල් තුනේදීම ජවය උත්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ලොකු රෝදයක් දාන එකේ අරමුණ තමයි අර එක පහර අවස්ථාවකදී ලැබෙනා වූ ජවය මේ රෝදය තුල ගබඩා කරගෙන අනෙත් පහරවල් වලට අවශ්‍ය වෙන කැරකුම් බලය ලබා ගැනීම. එතකොට ඔන්න ඔය කාර්ය කරගන්න තමයි අපි ජව රෝදය කියන එක දාන්නේ. එතකොට ඔයාලා විශේෂයෙන්ම ලෑම් මාස්ටරයක් එහෙම දකි ලෑම් අපිට හොඳටම පේන්න තියෙන එකක් ජව රෝදය. ලෑම් මාස්ටරේ එහෙම ගත්තාම අර ලොකු රෝදයක් තියෙනවා යකඩ රෝදයක් අපි අර කරකවන්නේ නැති. ඒ තියෙන්නේ ජව රෝදය. හරිද? ජව රෝදේ අපි ඒ කරකවලා තමයි මේ එන්ජිම ස්ටාර්ට් කරගන්නේ ලෑම් මාස්ටර් එකේ. ඉතින් මේ වගේම එකක් වාහනයකත් තියෙනවා. මේක ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හරි? රයිට්. ඊට පස්සේ මම අර කියලා දුන්න කපාට මේ කපාට අපිට ප්‍රධාන ආකාර සාමාන්‍යයෙන් දෙකකට තියෙනවා. ඒ තමයි පිටාර කපාට සහ චූසන කපාට කියලා. චූසන කපාටයි පිටාර කපාටයි මොනවා ගත්තත් පුතා ඒවා බහුලවම තියෙන මෙන්න මේ හැඩයට අපි කියනවා පොපෙට් කපාට කියලා. මේ හැඩයට කියන්නේ පොපෙට් කපාට කියලා. හරිද? එතකොට මේ පොපෙට් කපාට තියෙන ඒ හැඩය අපිට ආකාර දෙකකින් තියෙනවා. එකක් චූසන කපාට විදිහට එනවා. අනිත් එක පිටාර කපාට විදිහට එනවා. චූසන කපාටේ පිටාර කපාටේ ගත්තාම ඒ දෙක එකිනෙකට වෙනස්. චූසන කපාටේ ගොඩක් වෙලාවට පුතා මේකට කියන්නේ අපි වැල් හිස, මේකට කියන්නේ වැල් පාදය නැත්නම් කඳ. වැල් හිස කියන එක ගොඩක් ලොකුයි. මේක ලොකුයි. මේක කුඩායි එක්සෝස් වල. හරි? හැබැයි මේ කඳ කියන එක නැත්නම් වැල් පාදයේ මේ කොටස මේක චූසන කපාටේදී හීනි, හැබැයි පිටාර කපාටේදී මහතයි. හරිද? එතකොට ඔන්න ඔය විදිහට මේ වැල් ගැනත් අපි චුට්ටක් අඳුනගෙන තියෙන්න ඕන. හරි? එතකොට පොපෙට් කපාට ඔන්න ඔය විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. අපේ එන්ජින් වල සාමාන්‍ය පොපෙට් කපාට වර්ග දෙකක් තියෙනවා. ඒ විදිහට චූසන කපාට සහ පිටාර කපාට විදිහට. හරි?
ප්‍රධාන වශයෙන් ওই ටික තමා කියන්න තියෙන්නේ එන්ජිමේ ඇතුළත කොටස් ගැන 100%ක්ම දේවල් කියලා දුන්නේ නැති වුණත් ගොඩක් කොටස් ටික කියලා දුන්නා. මේ කැමි දණ්ඩ ආපහු මේ පෙන්නලා තියෙන්නේ වෙනම. හරි. ওই විදිහට කොටස් ටික අඳුනා ගන්න ඕනේ. right. මම හිතනවා එන්ජිමේ ඇතුලේ තියෙන කොටස් මොනවද කියන එක ඇහුවොත් ඒක ගැන චූටි අදහසක් කියන්න ඔයාලට දැන් පුළුවන් වෙයි කියලා. හරි? right. ඊළඟට මට ඔයාලට කියලා දෙන්න තියෙන එන්ජිමේ පාරිභාෂික වචන සෙට් එක. ඒ සෙට් එක මොහොතකට කියලා දෙන්න කලින් අපි චූටි වීඩියෝ එකක් බලලා ඉමු. ඇත්තටම එන්ජිම කොහොමද එකලස් වෙන්නේ කියලා. හරිද? පොඩි අදහසක් ගන්නත් එක්ක. ඊට පස්සේ අපි ඉස්සරහට ඕන වෙන හින්දා එන්ජිමේ අපි භාවිතා කරන පාරිභාෂික වචන සෙට් එක කතා කරගන්න බලමු. හරි? right. මම මෙහෙම වීඩියෝ එකක් දැම්මොත් ප්ලේ වෙනවා ඔයාලට පේනවද? පේනවද? හරි. එහෙනම් දැන් ඔය මම කියලා දුන්නේ මතක් කරගෙන මේක බලන්න. ඒකට අපි කියන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් නේද? ඉස්සර තිබෙ එන්ජින් බ්ලොක් එක. අර ඔයාලට මම කියපු මොනවද? ඔව් පිස්ටන් අත සම්බන්ධ වුණා නේද? පළු දෙකකින් සම්බන්ධ වුණේ. දැන් ඒකට ඇන වැටෙනවා. බලන්න ඔය විදිහට. ඊට පස්සේ මේ පිස්ටන් වැටෙනවා. ඊට පස්සේ ගජන් පින් සම්බන්ධ වෙනවා. හරි. ඒතකොට මේකේ පොඩි සැකස්මක් පොඩ්ඩක් බලා ගන්න. මේක පස්සේ අපිට ඕන වෙනවා. බලන්න මේ පිස්ටන් දෙකම එක අපි හිතමු මේ තියෙන පළවෙනි පිස්ටන් එක කියලා. එන්ජිමේ ඉස්සරහා මේ තියෙන පිටිපස්ස කියලා හිතමුකෝ. එහෙනම් මේක පළවෙනි පිස්ටන් එක, මේක දෙවෙනි පිස්ටන් එක, තුන්වෙනි පිස්ටන් එක, හතරවෙනි පිස්ටන් එක. බලන්න 1යි 4යි තියෙන එක පොසිෂන් එක. ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ. ඒ වගේම 2යි 3යි තියෙන්නේ එක පොසිෂන් එක. ඒක චුට්ටක් ඇලර්ට් එකේ ඉන්නේ. ඒ තමයි ෆ්ලයි වීල් එක සම්බන්ධ වෙනවා. එන්ජින් හිස සම්බන්ධ වෙනවා. ඉස්සරහාම හිස සම්බන්ධ වෙන කලින් වෑල් අරම මේවා ටික දාලා තියෙන්න ඕනේ. හරිද? වෑල් එකලස තමයි තියෙන්නේ. ඊට පස්සේ කැමි දඬු සම්බන්ධ වෙන්න ඕනේ. කැමි දඬු සම්බන්ධ වීම තමයි තියෙන්නේ. ඊට පස්සේ ගෑස් කට් එක වැටෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අර මං කියේ දෙකන පොට ඇන දාලා සවි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔය ඔයිල් පම්ප්, වෝටර් පම්ප් අරම මේවා තියෙනවා ටික එන්ජිමේට තවදුරටත් සවි වෙන්න ඕනේ. ටයිමින් චේන් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේ ස්පේස් ආරම මේවා තියෙනවා ඒවා සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ඔය තියෙන්නේ අර මං ඉස්සර කියපු ටැපට් කවර් කියන එක සාමාන්‍යයෙන්. හරිද? ඒ ගෑස් කට් එකක් වැටලා තමයි එතන සම්බන්ධ වෙන්නේ. ඔයාලා දකින්නවද මේ තියෙන්නේ ඔයිල් සම්ප් එක? ඔය තියෙන්නේ අර යටින් මං කියපු ප්ලග් එකත් එක්ක සම්බන්ධ වෙන කොටස. ස්ට්‍රේන් එක, පොම්පේ සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකත් යටින් ওই විදිහට සම්බන්ධ වෙනවා. ඉස්සර මං කියවා මැනිෆෝල්ඩ් සම්බන්ධ වෙනවා කියලා. ඔය තියෙන මැනිෆෝල්ඩ්, ඔයිල් කූරු, කාබ්ලේටර්, ස්පාර්ක් ප්ලග්. හරි. ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් යනවා නම් එහෙම. හරි. වෝටර් පම්ප්ස්. ඒවට අදාළ පුලි. AC. ඕල්ටර්නේටර්. අපි කියනවා එක්සෝස් මැනිෆෝල්ඩ්.
ඒවයි guard ක්‍රියාවලිය චුට්ටක් ඕනෙන් බලන්න. ඒක පස්සේ මම කියලා දෙනවා දැන්. ක්‍රියාවලිය ඊළඟ දවසට කියලා දෙනවා. නමුත් වචන සෙට් එකක් තියෙනවා. ඒ ටික අද කියලා දෙනවා. right. ඒ දක්වා කියලා දුන්න දේවල් සම්බන්ධව කාට හරි ගැටලුවක් තියෙනවද පුතාලා? අපේ පුතා මට ඇටෙන්ඩන්ස් ටික අරන් දෙන්න. අද පැමිණීම. මේ කාට හරි මම කියලා දුන්න දේවල් සම්බන්ධව ගැටලුවක් තියෙනවද අද? ඒ ටික තේරුණාද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ දැන්. මම වේගෙන් ටිකක් ඉක්මනට කරගෙන ගියා. මොකද කාලය මට සීමිතයි ඉඳලා. මට තව පොඩි කොටසක් තියෙනවා කරන්න. විනාඩි 10ක 15ක කෑල්ලක් තව. ඒක මම මේ විනාඩියක් විතර වගේ මම හිතන් කට් වෙනවා තව පොඩ්ඩකින් නේද? හරි? මම ඊට පස්සේ සෙෂන් එක ආයේ පටන් ගමු. විනාඩි කිහිපයක් අපි කරලා අපි ඉවර කරනවා 9:00 විතරනකොට කොහොමත්. පොඩ්ඩක් පරක් වෙලත් අපි අද මෙයා උනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි chat box එකට හරි දාන්න පුළුවන්. නැත්නම් කාට හරි mic on කරලා කතා කරන්න පුළුවන්. මොනවා ප්‍රශ්නයක් නැහැ. එච්චර වෙලා කියලා දුන්න වාහනේ එන්ජිමේ ප්‍රධාන කොටස් ටික දාල වශයෙන් මං ඇනේ මුරිච්චියේ ඉඳන් මේ වොෂර් එකේ ඉඳන් කියලා දුන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය වෙන කොටස් ටික මම ඔයාලට කියලා දුන්නා දැනට. ඒ ටික අපිට තිබ්බොත් හොඳටම ඇති. ඉස්සරහ වැටික් කරගෙන යන්න. right. මම හිතන්නේ ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැති, පැහැදිලි වෙන්නේ නැති. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තවදුරටත් එහෙම ගැටලුවක් නැහැ. right. එහෙනම් අපි මම ඔයාලට කිව්වා වගේ පාරිභාෂික වචන සෙට් එකක් තියෙනවා. දැන් එන්ජිම ගැන කතා කරනකොට නිකන් අපිට එන්ජිම එහෙම කතා කරන්න බෑ. ඒක ඉගෙන ගන්න ඕනේ මොනවා කරන්නත් කලින්. මොකද ඊළඟ දවසේ මම ඔයාලට 2 stroke 4 stroke කරා මේවා ඒවා සියල්ලම එන්ජින් වර්ගීකරණ ඒවා ඔක්කොම කරන්න පටන් ගන්න යන්නේ. හැබැයි ඒවා කරන්න මේ වචන ටික දන්නේ නැතුව අපිට එතෙන්ට එහාට යන්න බැරි හින්දා අද මම මේ වචන ටික ඊළඟට ඔයාලත් එක්ක කතා කරගෙන යනවා. හරි? එතකොට දැන් ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ ඒ ටික කරලා දෙන්න ඔයාලට.
හරි අපි ඉක්මනට අපි කොටස යන්. ඉස්සරහම දැන් ඔයාලට මම එන්ජිම කියන්නේ මොකද්ද කියන එක කතා කරා. ප්‍රාථමික ජාලකයක් තමයි අපි එන්ජිම කියලා කියන්නේ. දැන් එන්ජිමේ මොකද්ද සිදුවන කාර්යය කියන එක තේරුම් අරගන්න ඕනේ. එන්ජිමේ කොහොමද ජවය උත්පාදනය වෙන්නේ? එන්ජිමේ ජවය උත්පාදනය වෙන්නේ පුතා අපි බාහිරින් බාහිර දහන එන්ජිමක් ගැන නෙමෙයි මම කතා කරන්නේ අභ්‍යන්තර දහන එන්ජිමක් ගැන. මොකද අපේ විෂය නිර්දේශය මෙතනින් එහාට යන්නේ අභ්‍යන්තර දහන එන්ජිමක් ගැන. අභ්‍යන්තර දහන එන්ජිමට අපි ඉන්ධනයක් දෙන්න ඕනේ. ඉන්ධනය ගොඩාක් කලාට පෙට්‍රල් ඩීසල් මූලික වශයෙන් වෙන්නේ. හරිද? වෙන අපිට මොනවාද භූමි තෙල් අරමය දෙන්න පුළුවන්. හරිද? අපි ප්‍රධාන වශයෙන් පෙට්‍රල් ඩීසල් ගැන විතරයි කතා කරන්නේ. ඔයාලගේ විෂය නිර්දේශය ඇතුලේ බහුල වශයෙන් තියෙන හින්දා. හරිද? එතකොට මේ දෙන මොනවා හරි ඉන්ධනය. හරිද? ඉන්ධනයක් භාවිත කරනවා. ඉන්ධනයේ තියෙනවා යම් රසායනික ශක්තියක්. ඒ රසායනික ශක්තිය අපි මොකක් බවට පත් කරනවද? තාප ශක්තියක් බවට පරිවර්තනය කරනවා මේ එන්ජිම ඇතුලේදී. හරිද? ඊටාම ඉහළ සම්පීඩනයකට ලක් කරලා ඒක දහනයක් ඇති කරනවා. ඒ දහනය ඇති කරනකොට ඇති වෙන පුතා මේක තුල ස්ෆෝටනයක්. ඒ ස්ෆෝටනය හේතු කොටගෙන පිස්ටනයට චාලක ශක්තියක් ලැබෙනවා. ඒ ලැබෙන චාලක ශක්තිය තමයි අපි සම්ප්‍රේෂණය කරගෙන ඇවිල්ලා දඟර කඳ හරහා එළියට අරගෙන ඒක රෝධ කරා ගෙනින් දෙන්නේ. එතකොට මේ එන්ජිමේ කරන ප්‍රධාන කාර්යය තමයි හොඳට මතක තියාගන්න. මෙතන තියෙන්නේ ශක්තියින් හුවමාරුවක්. මොකද්ද ශක්ති හුවමාරුව? ඉන්ධනයේ තියෙන රසායනික ශක්තිය තාප ශක්තියක් බවට පරිවර්තනය කළා. ඒ තාපය තුලින් හට ගැනීම තුලින් අපි ස්ෆෝටනයක් සිදු කරලා යාන්ත්‍රික චාලක ශක්තියක් අවුට්පුට් එක විදිහට ගන්නවා. මේක තමයි එන්ජිමක සිදු කරන කාර්යය. එතකොට ඒක හොඳට මතක තියාගන්න පළමුවෙන්. ඊට පස්සේ මේ එන්ජිමක් තුල අපි දැනගන්න ඕනේ දැන් අපේ විෂය නිර්දේශය ඇතුළේ මම පුනා ඔයාලට කියනවා සිලින්ඩරයක් කියන එකක් ඇතුලේ. දැන් එන්ජිම ඇතුලේ සිලින්ඩරය කියන එක දැන් ඔයාලා අඳුරනවානේ. ඒකට ස්ලිව් එකක් කියලාත් කියනවා. හරිද? එන්ජිම ඇතුලේ තියෙන සිලින්ඩර ආකාර කොටස. හරිද? අන්න ඒ සිලින්ඩර ආකාර කොටස. ඒ සිලින්ඩර ආකාර කොටසේ පිස්ටනයක් ඉහළ පහළ යනවා. ඒ ඉහළ පහළ යන චලිතයට අපි සාමාන්‍යයෙන් කියන්නේ අණු ඇටුම් චලිතයක් කියලා. හරිද? එතකොට මේකට සම්බන්ධ කරලා තියෙනවා ඔයා දැන් දන්නවා මේ වෙනකොට සම්බැඳුම් දණ්ඩ කියන එක. පිස්ටන් අත. ඒක සම්බන්ධ වෙලා තියෙනවා යට තියෙන දඟර කඳට. මේ වෙනකොට දැන් මම මේ කොටස් ටික පැහැදිලි කරගෙන ආපු හින්දා ඔයාලට පොඩි වැටහීමක් තියෙනවා. එතකොට අපි අද මෙතනින් එහාට කතා කරන එන්ජිම ඇතුලේ තියෙන කාර්ය ක්‍රියාවලිය තමයි පිස්ටනයක තියෙන අණු ඇටුම් චලිතය දඟර කඳේ භ්‍රමණ චලිතයක් බවට පරිවර්තනය කරගනිමින් තමා මේක අර ජවය එහාට සම්ප්‍රේෂණය කරන්නේ. ඒකට අපි කියනවා චලිත පරිවර්තනය කියලා. හරිද? එතකොට මේකේ මේ අපි කතා කරන ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් සිදු කරන කාර්යය තමයි මොකද්ද? අණු ඇටුම් චලිතය භ්‍රමණ ශක්තියක් බවට පරිවර්තනය කරගනිමින් අපි එළියට ගන්නවා. හරිද? චලිත පරිවර්තනයකට ලක් කරගනිමින් අපි රෝධ කරාම කොහොම හරි ගෙනihin දෙනවා අවසානයේ භ්‍රමණ චාලක ශක්තිය. එතකොට මේක තමයි සිද්ධ වෙන්නේ. හරි? රයිට්. දැන් අපි පටන් ගමු මේක හා සම්බන්ධව තියෙන ඔයාලට මට කතා කරන්න තියෙන මේ වචන සෙට් එක මොකක්ද? පාරිභාෂික වචන ටික මොකක්ද? ඒකට මම දැන් මේ මොහොතකට කලින් අපි දැකපු එන්ජිම වගේ එකක්. හරිද? ඒකම නෙමෙයි මේ වගේ එකක්. ඒකට මම මේ රූපේ පොඩ්ඩක් ඉක්මනට ගේනවා. මම වැඩේ ඉක්මන් කරගන්න ඕනේ ඉතින්. හරිද? දැන් මේ රූපේ දැකපුවාම ඔයාලට කොටස් ටික මතක් වෙන්න ඕනේ. හරිද? දැන් මේ මොහොතකට කලින් කියපු එකනේ. හරිද? රයිට්. මේකට අපි කියනවා ක්‍රෑන්ක් ෂාෆ්ට් එක මතක ඇති. එහෙම නැත්නම් අපි කියනවා දඟර කඳ. දඟර කඳට සම්බන්ධ වෙලා තියෙනවා මේ සම්බැඳුම් දණ්ඩ. මේ තියෙන්නේ මහ කොන. නේද? මේ පිස්ටන් අත ඇතුලෙන් ගිහිල්ලා ගජන් පින් එකත් එක්ක මේ පිස්ටන් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ තියෙන්නේ ස්ලිව් එක. එහෙම නැත්නම් අපි කියනවා බෝර් එක. එහෙම නැත්නම් අපි මේ කියනවා අර මේ මොකද්ද සිලින්ඩර් ආකාර කොටස. හරි? මොකද්ද? දැන් මේ තියෙන්නේ සිලින්ඩරේ. එන්ජිමේ අපි දන්නවා අර බඳ කොටසේ තියෙන සිලින්ඩරේ තමයි මේ තියෙන්නේ. සිලින්ඩර් ආකාර කොටස. හරිද? එතකොට මේ සිලින්ඩර් ආකාර කොටසේ ඇතුලේ පිස්ටනයක් චලිත වෙනවා. මේ තියෙන පිස්ටනය. දැන් ඕම වචන සෙට් එක කියලා දෙන්නේ යන්නේ. හරිද? හොඳට අවබෝධ කරගන්න. පිස්ටනය පුතේ චලිත වෙන්න පුළුවන් මේ සිලින්ඩරේ තියෙන ඉහළටම එන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ ඉහළටම එන්න පුළුවන් සීමාවට අපි මෙතනින් එහාට කියන්නේ ඉහළ මුහුණත් සීමාව කියලා. මේ පිස්ටනය එන්න පුළුවන් උඩම තැනක් තියෙනවා. ඒ උඩම තැනට අපි මෙතනින් එහාට කියන්නේ පුතේ මොකද්ද? ඉහළ මුහුණත් සීමාව. හරිද? එතකොට මේ තියෙන පිස්ටනයේ ඉහළ මුහුණත් සීමාවට ආපුවාම ඒක අපි කෙටියෙන් කියනවා top dead center TDC කියලා. TDC. ඊට පස්සේ මේ ක්‍රෑන්ක් එක ආයෙ කැරකෙනකොට මේ පිස්ටනේ ඇද්දිලා පල්ලෙහාට යනවා.
ගිහිල්ලා මේ පිස්ටන් මූණට යන්න පුළුවන් පල්ලෙහාම මට්ටමක් තියෙනවා. ඒකට අපි කියනවා පහළ මූණත් සීමාව. එහෙම නැත්නම් bottom dead center. එහෙම නැත්නම් BDC කියලා. එහෙනම් මම පුතාලාට TDC කියන්නේ මොකද්ද BDC කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න ඕන. හරි සිලින්ඩරය ඇතුලේ පිස්ටනේ යන්න පුළුවන් ඉහළම සීමාවට තමයි කියන්නේ TDC. පිස්ටනේ ඇතුලේ සිලින්ඩරේ යන්න පුළුවන් පහළම සීමාවට තමයි අපි කියන්නේ BDC. එහෙනම් TDC BDC. right? දැන් ඒකත් එක්කම තව වචනයක් කියලා දෙනවා. ඒ තමයි පහරක් කියන්නේ මොකද්ද? හරිද? පහරක්. පහරක් කියන්නේ මේකට අර්ථ දැක්වීම දෙකයි. එක්කෝ පිස්ටනේ TDC වල සිට BDC දක්වා ගමන් කරන්නා වූ ගමන් මාර්ගය. හෝ මතක තියාගන්න. හෝ පිස්ටනය BDC වල සිට TDC දක්වා ගමන් කරන ගමන් මාර්ගය. දෙපැත්තටම කියන්න පුළුවන්. කොච්චර ගියත් එකම දුරක්නේ. හරිද? එහෙනම් පිස්ටනේ TDC වල ඉඳන් BDC දක්වා යන ගමන් මාර්ගය නැත්නම් ගමන් පතය. එහෙම නැත්නම් පිස්ටනේ BDC වල ඉඳන් TDC දක්වා ගමන් කරන ගමන් මාර්ගයට ගමන් පතයට අපි කියනවා පහරක් කියලා. ඒ වචන ටික තේරුණාද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? තේරුණාද මේ වචන සෙට් එක? ඊළඟ ඒවා යන්න කලින් අමාරු වැටෙන්න කලින් මේ වචන ටික තේරුණාද? ඔව් හැමෝටම තේරුණාද? හරි. හරිද? හරි තේරුණා. ඊළඟ කොටසට යනවා. හරි? රයිට්. ඊළඟට පුතේ. හරි? ඊළඟ පුතේ පිස්ටනය ඔව් හොඳට වත තියාගන්න දැන් අලුත් වචන සෙට් එකක් ආයෙත් කතා කරන්න යන්නේ. පිස්ටනය TDC වල සිට BDC දක්වා ගමන් කිරීමේදී හෝ BDC වල සිට TDC දක්වා ගමන් කිරීමේදී. හරිද? මේක පිසදාගෙන යන පරිමාවක් තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට ඇති කරන්නා වූ පරිමාවක් තියෙනවා. ඒ පරිමාවට අපි කියනවා මෙතනින් එහාට පිස දමන පරිමාව. එතකොට පිස දමන පරිමාව අඩංගු වෙන්නේ පහරක් තුල පිස දාගෙන ගිය පරිමාවට පමණයි ඈ. හරි? ඒ කියන්නේ පිස්ටනය BDC වල ඉඳන් TDC දක්වා ගමන් කරනකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන වොලියම් එක ගැන මේ කියන්නේ පරිමාව. පිස දමන පරිමාව. තේරුණාද? දැන් මේ පිස්ටනය ගෙනල්ලා තියෙනවා හරියටම TDC දක්වා යන්න පුළුවන් උඩරිම ඉහළ සීමාවට කියන. ගෙනාවත් පුතේ මේක උඩ පොඩි හිදසක් ඉතුරු වෙනවා. ඒ පරිමාවට අපි මෙතනින් එහාට කියනවා මොකද්ද? සහන පරිමාව කියලා. ඒකට අපි කියනවා සහන පරිමාව කියලා. එහෙනම් දැන් මම කිව්වා පිස දමන පරිමාව කියන්නේ මොකද්ද? සහන පරිමාව කියන්නේ මොකද්ද කියන කතාව පැහැදිලිව කියලා දුන්නා. තේරුණාද නැද්ද? ඊළඟ පියවරට යන්න කලින් පැහැදිලිද? කතා කරන්න, මැසේජ් එකක් දාන්න, ඉක්මන් කරන්න. නැත්තම් වෙලා යනවා තව ගොඩාක්. වචන ටික ඉක්මනට දෙන්නත් ඕනේ. right. හරි. ඊළඟ පැත්තට යනවා. right. ඊළඟට පුතේ මේ එන්ජිමක TDC වලට එන්න මොහොතකට කලින් තමයි පුතේ දහනය කිරීම කරන්නේ. හරිද? TDC වෙතට එන්න මොහොතකට කලින්. එතකොට මේ උඩ තියෙන වොලියම් එකට අපි කියන්නේ දහන කුටීර පරිමාව කියලා. හොඳට මතක තියාගන්න. මේ දෙකක් ඈ. සහන පරිමාව කියන්නේ TDC දක්වා ආපුහාම හරියටම TDC වැඩ ඇවිල්ලා තියෙන්නේ. උඩ ඉතුරුලා තියෙන පරිමාවට තමයි සහන පරිමාව කියන්නේ. දහන කුටීර පරිමාව කියලා කියන්නේ මොකද්ද? TDC වලට එන්න මොහොතකට කලින් පොඩ්ඩක් පල්ලෙහා තියෙන්නේ. ඒ වෙලාවේදී තමයි අපි මේක තුලට ස්පාර්ක් ප්ලග් එකක් දාලා හරි නැත්නම් තෙල් විදලා හරි මේ දහනය කිරීම කරන්න ගන්න. හරිද? අන්නේ දහනය කිරීම කරන්න ගන්න මොහොතකට කලින් තියෙන පරිමාවට අපි කියන්නේ දහන කුටීර පරිමාව කියලා. එතකොට මේ දෙකක් කියන එක මතක තියාගන්න. හරිද? right. දැන් මට මේකෙන් මෙන්න මේ පිස දමන පරිමාවයි සහන පරිමාවයි ඉතාසු විශේෂයි. ඒකට හේතුව තමයි මම ඊට පස්සේ කියනවා සම්පීඩන අනුපාතය කියලා එකක්. හරිද? වැදගත් එකක් මේක වාහනේ. හරිද? සම්පීඩන අනුපාතය. සම්පීඩන අනුපාතය අපි කතා කරන්නේ හැම නිතරම මතක තියාගන්න. සහන පරිමාව ධන පිස දමන පරිමාව බෙදන්න ඕනේ
සහන පරිමාවෙන්. හරිද? සහන පරිමාව ධන පිස දමන පරිමාව බෙදන්න ඕනේ සහන පරිමාවෙන් ආන් අපිට එනවා සම්පීඩන අනුපාතය. හරිද? මං කියප එක තේරුණාද? පැහැදිලිද? අවබෝධද? ඔව්. මං කියප එක තේරුණාද හැමෝටම? මම නැවත ක්‍රොස් චෙක් කරන්න පල්ලෙහාට අරගෙන ගියේ සම්පීඩන අනුපාතය කියන්නේ මොකද්ද? සම්පීඩන පහර සෝරි සහන පරිමාව දාන පිස දමන පරිමාව බෙදන්න ඕනේ සහන පරිමාවෙන්. ඒකට අපි කියනවා සම්පීඩන අනුපාතය. ඔය කියලා දුන්න වචන සෙට් එකම පැහැදිලිද දැනට? ගැටලුවක් නැද්ද හැමෝටම? නෑ. හරි. එහෙනම් තව වචන චුට්ටයි තියෙන්නේ. හරිද? අපි ඊළඟට මේකේ මේ තියෙන්නේ අපි කියවන්නේ සිලින්ඩරේ කියලා. සිලින්ඩරේ උඩ මුහුණ අතර තමයි පුතා කපාට සම්බන්ධ වෙන්නේ මේ කපාට. මං කියවා කපාට වර්ග දෙකක් තියෙනවා කියලා. හරිද? ඒ තමයි එකක් චූසන කපාටය. අනිත් එකට ඒවට අපි කියනවා ඉන්ලට් වෑල් කියලා. අනිත් එක පිටාර කපාටය. මේ වචන පොතේ ඕනේ හොඳේ අවබෝධයෙන් ගන්න. ඊළඟ දවසේ මට ඔයාලට 2 stroke 4 stroke කියලා දෙන්න බෑ මේ වචන ටික නැතුව. හරි? ඒ හින්දා හැමෝම හොඳ අවබෝධයෙන් මේ වචන ටික ගන්න. ඈ right. එතකොට පුතේ මම කිව්වා කපාට වර්ග දෙකක් එන්ජිමක අනිවාර්යෙන් භාවිත වෙනවා. ඒක භාවිත වෙනවා චූසන කපාටේ සහ පිටාර කපාටේ. අපි එහෙම සලකමු දැනට. හරි? right. එතකොට මේ චූසන කපාටේ සහ පිටාර කපාටය සම්බන්ධ වෙලා තියෙන කවුලුවක් තියෙනවා. ඒ කවුලුවට අපි කියන්නේ චූසන කපාටේ සම්බන්ධ වෙන කවුලුවට කියනවා චූසන කවුලුව කියලා. අපි කියනවා ඉන්ලට් පෝට්, ඉන්ටේක් පෝට්. ඔය ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන් ඉංග්‍රීසියෙන්. ඒ වගේම පිටාර කපාටේ සම්බන්ධ වෙලා තියෙන කවුලුවක් තියෙනවා. ඒකට අපි කියනවා පිටාර කවුලුව. හරිද? ඒකට අපි කියනවා එක්සෝස්ට් පෝට් කියලා. හරි? එතකොට සිලින්ඩර එකක් තියෙනවා නම් මේක මෙහෙම තමයි. බැරි වෙලාව සිලින්ඩර් ගාන බහුල වෙනවා නම් පිටාර කවුළු සේරම ටික එකට එකතු කරනවා. එකතු කරන එකට අපි කියනවා මොකද්ද? චූසන කවුළු සේරම එකට එකතු කරනවා නම් ඒකට අපි කියනවා ඉන්ටේක් මැනිෆෝල්ඩ්. ඒ කියන්නේ චූසන නල හමුව. පිටාර කපාට කවුළු සේරම එකට එකතු කරලා ගන්නවා නම් එක තැනකට ඒකට අපි කියනවා එක්සෝස්ට් මැනිෆෝල්ඩ්. පිටාර නල හමුව. ඒ සියල්ල මං මීට මොහොතකට කලින් පෙන්නවා. හරිද? එතකොට ඒ වචන ටික හරියට හැබැයි දාගෙන තිබුණේ නැහැ. දැන් ඒක තමයි මම මේ කියලා පැහැදිලි කරලා යන්නේ. හරිද? right. එහෙනම් මම දැන් ඔයාලට ප්‍රධාන වශයෙන් වචන සෙට් එකක් කීවා. සිලින්ඩරය, පිස්ටනය, TDC, BDC, පහර. ඊට පස්සේ මම කීවා පිස දමන පරිමාව, සහන පරිමාව, දහන කුටීර පරිමාව. ඊට පස්සේ මම කීවා පිටාර කපාටය, චූසන කපාටය. ඊට පස්සේ මම කිව්වා පිටාර කවුළුව, චූසන කවුළුව. ප්‍රධාන වශයෙන් ඔය ටිකත්. ඊට පස්සේ මම සමීකරණයක් ගෙනල්ලා ඔයාලට පැහැදිලි කරා සම්පීඩන අනුපාතය කියන්නේ සහන පරිමාව ධන පිස දමන පරිමාව බෙදන්න ඕනේ සහන පරිමාවෙන් කියලා. right? ඔන්න ඔය කියන පාරිභාෂික වචන සෙට් එක ඊළඟ දවසට අත්‍යවශ්‍යයි අපිට වැඩේ කරගෙන යන්න. හරිද? දැන් මේ කියලා දුන්න දේවල් වල මොනවා හරි ගැටලුවක් තියනවද? ඒ වචන ටික හොඳට තේරුම් ගත්තද? අවබෝධයිද? මොකද ඔයාලගේ අදහස? ඉක්මනට කියන්න. ඒ වචන ටික සේරම තේරුණාද? තේරුණාද නැද්ද? ඔව්. right. තේරුණා. බොහොම හොඳයි. සමහර කට්ටියට ගැටලුවක් නැහැ. right. එහෙනම් මේමයි. මගේ අද සෙෂන් එක මෙතනින් ඉවර කරනවා. හරිද? ඊළඟ දවසේ මම ඔයාලට එන්ජින් වර්ගීකරණය කළා 2 stroke 4 stroke හරිද? ඒවා සහ අවසානෙට වැල් ටයිමින් ඩයග්‍රෑම් එකෙන් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? වැල් ටයිමින් ඩයග්‍රෑම් එක දක්වා කතා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට අදට මෙතනින් අපි ක්ලාස් එක නිමා කරනවා. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න විනාඩියක් දෙකක් මම ඉන්නම්. ඔයාලා අද ඉගෙන ගත්ත දේ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්
සියලු දෙනාට සුබ රාත්‍රියක්.